ප්‍රකට හාස්‍යෝත්පාදක රංගන ශිල්පී රජිත හිරාන් නොහොත් පින්පොන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත්කර ඇති බවට පුවතක් පසුගියදා හුවමාරු වුණා. නමුත් පසුව පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ එම පුවත අසත්‍ය බවත් එවැනි තනතුරකට ඔහුව පත්කර නොමැති බවත්ය. මේ සම්බන්ධව රජිත හිරාන් විසින්ද ඊයේ මධ්‍යම රාත්‍රී සජීවීව විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඊයේ Facebook එකේ ෆොටෝ එකක් සහ ඒ හරහා ගිය පෝස්ට් ප්‍රමාණයක් මට සංවිධායක ධූරයක් ලැබිලා කියලා හදලා ගිය පෝස්ට් ටික මේක දැකලා අපේ යාළුවෝ ගොඩක් මට සුබ පතලා කෝල් දීලා ඉතින් ගොඩක් මට හිතවත් අය ගොඩක් සුබ පැතුවා කෝල් කරා. ඉතින් දන්න අයට පෞද්ගලිකව මම කිව්වා විස්තරේ මොකද්ද මේ වුනේ කියලා. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මොකද හේතුව මට මොකක් හරි දෙයක් ලැබෙනවා නම් මට හොඳක් වෙනවා නම් ඒ වෙනුවෙන් හැමතිස්සෙම සතුටින් පිළිගන්න මේ දන්න යාළුවෝ වගේම FB එක ඇතුලේ කවදාවත් හම්බෙලවත් නැති බොහොම හිතවත් හොඳ මනුෂ්‍යත්වයක් පිරි හොඳ සුන්දර පිරිසක් ඉන්නවා. මේගොල්ලෝගේ සුබ පැතුම් මට ලැබුණා. ඇත්තටම ගොඩාක් ස්තුතියි ඒකට. ඒ වගේම මොකද්ද කියලා කියන්න බෑ. කේස් එක වෙලා අජිත් නාරගල කියන අපේ ආදරණීය මිත්‍රයෙක්. එතුමා හිටපු ජාතික ලුතරේ මණ්ඩලයේ සභාපතිතුමා. ඒ වගේම ධර්ම සභාවේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට හිටියා. රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් විදිහට හිටියා. ඉතින් බොහොම හිතවත් හොඳ මහත්මයෙක් අපිත් එක්ක චිත්‍රපටයකට නඟපෑවා එතුමා. එතුමා තමයි කැස්බෑවේ ප්‍රධාන සංවිධායක. ගාමිණී ලොකුගේ මහත්මයාගේ ආසනය එතුමාට තමයි ලැබුණේ. මම හිතන්නේ ගාමිණී ලොකුගේ මහත්මයාගේ දියණියත් මේ සම්බන්ධව එකතු වෙලා මේගොල්ලෝ එකතු වෙලා තමයි මේ ගමන යන්නේ. හැබැයි ඉතින් අපි හැමදාම අපේ පොහොට්ටුව වෙනුවෙන් අපි මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අපි ඕන වෙලාවක අපි වෙනුවෙන් කැප වෙන මිනිස්සුනේ. කොටෙම ගලන කඩේ යන මිනිස්සුනේ. ඉතින් මේ කඩේ යෑමේ ඒ දවස අපේ ඒ කියන්නේ රට වෙනුවෙන් කඩේ යෑමේ දවස අපේ. ඉතින් අපි අපේ සුපුරුදු ඒ ගමන අපි ගියා. ගිහිල්ලා ඉතින් අපි ඒ අවස්ථාවට සහභාගී වුණා. ඒකේ තිබුණේ උත්සවයේදී අර සමරු සටහනක් තියෙන ෆොටෝ එකක්. ඒක සමාජගත වුණා. සමාජගත වුණාට පස්සේ තමයි කේස් එක උනේ. කුඩා මුල ජෙප්පු කලබල වුණා. කුඩා මුල ජෙප්පු කලබල වෙලා අර ආස කඩන් වැටුණා කියලා බෙලි ගෙඩියක් වැටෙනවා දැකලා දිව්වහා වගේ පිස්සු පිහට්ට වගේ මේ අත දුවන්න ගත්තා. දුවන්න අරන් පෝස්ට් ගැහුවා. ඉතින් වැඩි චුට්ටක් යනවා දැක්කා. කෝල්ස් ආවා. මම දැක්කා. චුට්ටක් යන්න දුන්නා. යන්න දුන්නේ ඇයි දන්නවද? වැඩි ටිකක් නැගලා යනවා, උස්සගෙන යනවා, දිගට රට ගහනවා, රට වටේම ගහනවා. මට නිකන් දැනුණානේ වැඩේ හොඳයි. නැගලා යනවා. මේක පබ්ලිසිටිය හොඳයි පක්ෂෙට. පක්ෂ කාර්යාලය පිහිටුවා කියලා රටේ මිනිස්සු දැන් ඔන්න දැනගන්නවා. දාලා තියෙන පින්පොන් රජිත හිරාන් ඉන්නේ කියලා. සමහර අය බයිනවා, සමහර අය හොඳ කියන කොහොම හරි දැන් ඔන්න පබ්ලිසිටි වෙනවා. මේක ඇත්ත නැතිලට හොයන්න ගන්නවා. හොයන්න ගත්තට පස්සේ දාලා ඉන්න පුද්ගලයා මතුවෙනවා. අජිත් නාරගල කියලා. ඉතින් ඔන්න වැඩේ වුණා. පක්ෂය පබ්ලිසිටි වෙනවා, ස්ථානයේ පබ්ලිසිටි වුණා, සංවිධායක අජිත් නාරගල කියන කෙනා මතු වුණා. ඔන්න ඔහොම තමයි බලගේ පිච් එකේ අපි මැච් එක ගහන්නේ. කියන්නේ අපි කියන්නේ පින්පොන්. බලගේ සමාජ මාධ්‍ය හැමදාම පාවිච්චි කරගෙන පොඩි හයිලයිට් එකක් අරගෙන ඒක ඇතුලේ පේජ් එකේ හයිලයිට් කරගෙන දුවන දිවිල් ඔන්න ඔහොම තමයි. ඒ කියන්නේ උඹලගේ පිච් එකෙන් කොහොමද මැච් එක ගහන්නේ කියන එක. ඉතින් මෙහෙමයි දැන් කමන්නේ. උඹලා Facebook එකේ පෝස්ට් හදලා ඒ දී පබ්ලිසිටි ගොඩාක් ස්තුතියි. හැබැයි මෙහෙම එකක් තියෙනවා යාළුවා. පොරොන්දු මල්ලක් අරගෙන ආවේ. අවුරුද්දක් ගත වුණා. එකක්වත් උනේ නැහැ. අපි ගැන හොයන තරමට, මං ගැන හොයන තරමට, මගේ ආචාර්ය උපාධි හොයන තරමට, අපි ආමිගෙන් පඩි ගත්තද කියලා හොයන තරමට, එතකොට මම සංවිධායකද කියලා හොයන තරමට, වගේ හැම මගුලක්ම හොයන තරමට පොඩ්ඩක් හොයලා බලන්න ඕගොල්ලොන්ට ඡන්දෙ දීපු ආදරණීය ජනතාවට මොකද උනේ කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීපු එකක්වත් වෙන්නේ නැහැ කියලා මම නම් කලින් ඉඳලා දන්නවා. හැබැයි උනාට ඒ මිනිස්සු දැන හිටියේ නැහැ. දැනගෙන හිටියනම් බලට දෙන්නේ නැහනේ. විශ්වාස කරන්න දුන්නේ 68 ලක්ෂයක්. ඒ දීපු මිනිස්සු දැන් ඒක හිතාදන් ඉවරයි. ඒගොල්ලෝ දන්නවා මේක වෙන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ. බෆර් ගලවනවා, ආරක ගලවනවා, මේක ගලවනවා, රිවර්ස් කරනවා, අධ්‍යාපනය කියනවා, රිවර්ස් කරනවා, ආරක කියනවා, රිවර්ස් කරනවා. ඒක වෙන්නේ නැහැ කියන එක දැන් අවුරුද්දක් ඇතුලේ ඕන මිනිහෙකුට තේරුම් අරන් ඉවරයි ඒක. ඒගොල්ලෝ හිත හදන් ඉන්නේ වෙන්නේ නැහැ කියලා දන්නවා. දැන් ඉතින් උඹලා යනකම් බලන් ඉන්නවා. දැන් අවුරුදු 4ක් ඉන්නවනේ. ඔය 4ක් ඉඳලාම ඔන්න ගියාවේ පව් ඉතින් ඉඳලා ආපු උන්නේ පවුනේ ඉතින් ඔය කියලා වගේ හිම නිකන් ඉන්නවා දැන්. සමහරට ඊට කලින් යන්න වෙයිද දන්නෙත් නැහැ. මොකක් හරි ජනතාව කුපිත වෙලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. මොකද ගෝඨාභය සර්ලටත් ඒ කාලේ එහෙම වුණානේ. ඒක ස්වභාවිකයිනේ. ජනතා අරගලේ ජනතාවගේ පීඩනේ සමහරකට පිට කරන්න පුළුවන්. එතකොට ඉතින් අපි දන්නේ නැහැ. ඒ උනාට ඉතින් 4ක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඒක තමයි විදිය. ඒ 4 ඉන්නවනේ. පුළුවන් නම් අපි ගැන හොයන තරමට
අර දීප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බඩුට මේ මම මේ කියන්නේ ඒවා වෙන්නේ නැහනේ. ඕගොල්ලොන්ගේ කය නායකලා විසින් ඇති කරපු ප්‍රශ්නේ තියෙන්නේ. අර ජනතාවට ඇතිවෙච්ච පීඩනේ තොරතුරු දැනගෙනම ඒක වසන් කරලා ඒක හරියට ප්‍රකාශ කරන්නේ නැතුව නාය ගිහිල්ලා ගෙවල් කුඩු වෙලා ජීවිත හානි වෙච්ච මිනිසුන්ගේ ජීවිතවලට දෙන්නම් කිව්ව පොරොන්දු මල්ලක් තියෙනවනේ. අන්න ඒක පොඩ්ඩක් හරියට වෙනවද කියලා චුට්ටක් හොයලා බලන්න. උන් නැත්තම් පොඩ්ඩක් ක්‍රියාත්මක කළා ඒ වෙනුවෙන් මාංශ වෙන්න අපි ගැන මාංශ වෙන තරමට ඒ ගැන මාංශ වෙන්න. මොකද හේතුව ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙන්නම් ගියක් ගියොත් 50යි ඊටමත් ගියොත් ලක්ෂ 100යි කියලා ටොක්ස් දුන්නානේ දීපු චෙක් රිටර්න් වෙනවනේ. ඒ මිනිස්සු අසරණයිනේ පවුනේ වයසක මිනිස්සු රස්තාවල් කරන මිනිස්සු දාවේල හොයාගන්න මිනිස්සු දරුවෝ මේගොල්ලන්ට සතුටින් අඩු ගානේ මේ සිංහල අවුරුද්දේ කිරිබත් කෑල්ලක් කන්න පුළුවන් වාතාවරණය හදන්න පොඩක් මාංශයෙන්. ඕගොල්ලෝ කියන දේ අහයි. මොකද හේතුව ඒගොල්ලෝ රෙද්ද රෙවෙන පාට රෙද්ද හොදපු මිනිස්සුනේ ඩෝබිලානේ. ඒකට සුඛ පෙයදුවා. එතකොට රෙද්ද හේදුවා. රෙවිච්ච මේකම හැමදේම ගඳ ගහන හැම මගලම කියවනේ. දැන් මේ දවස්වල ගල්ලංගුරු වල ගහවිච්ච දලිත් හොදනවානේ. ඔච්චර ගෙදර වැඩ කරන එකේ ඔච්චර ඩෝබි වැඩේ කරන එකේ ඕගොල්ලෝ කියන එක දෙයක් අහයි පොඩ්ඩක්. ඕගොල්ලෝගේ තියෙන සෝෂල් මීඩියා පවර් එක පාවිච්චි කරන්න මේ මිනිස්සු වෙනුවෙන්. පුළුවන් නම් මේ මිනිස්සුන්ට මේ දේ කරලා දෙන්න බලන්න. මොකද හේතුව වාන්දුරුට විවරුනේ කියන්නේ නැතුව අරපු ඇරිල්ලට. කියන්නේ නැතුව අරපු ඇරිල්ලට ඒ මිනිස්සුන්ට අරලා තියෙන්නේ. කියන්නේ නැතුව තොරතුරු වසන් කරලා තමයි අරපු ඇරිල්ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ නොවැම්බර් මාසේ වෙච්ච දේ දැන් පෙබරවාරි මාසයේ 27 වෙනකොට මාස 3ක් වෙනවා. අපි ගැන හොයන තරමට පොඩ්ඩක් ඒ මිනිස්සු ගැන හොයලා බලන්න එක වගකීමක්. මොකද හේතුව ඒ මිනිස්සු ඕගොල්ලෝම විශ්වාස කරලාගෙන ආවේ. අන්න ඒකයි ගහෙන් වැටෙන මිනිහට ගොන්නු වගේ අයින් යන්න එපා. චෙක් රිටර්න් කර ඒව කරන්න එපා. ඒ මිනිස්සු කබලෙන් ලිපට වටන්න එපා. මම මේ කතා කරන්නේ අවුරුදු 25ක් විතර තිස්සේ මේ රටේ ලංකාව වටේම ඇවිදලා විවිධ හේතුන් විදිහට කියන්නේ කලා කරලා නාට්‍ය කරලා ෂූටින් ගිහිල්ලා හරි ඒ ගමෙන් ගමට ෂෝ වලට ගිහිල්ලා හරි අපි මිනිස්සු හඳුනනවා කතා බහ කරලා තිනවා කණ්ඩ දීපු මිනිස්සු බත් පතක් දීපු මිනිස්සු බත් කටක් අවු මිනිස්සු ඒ නිසා කතා කරනවා ඉතින් කතා නොකරන ඇති නෝ මේ වෙලාවේ ඉතින් මම කතා කරනවා කියනවා මේ මිනිස්සුන් සලකන්නේ මිනිස්සු කරන්නේ මොකද මේ මිනිස්සු විශ්වාස කරලාගෙන ආවේ අපි ගැන හොයන තරමට ඒ ගැන පොඩ්ඩක් හොයන්න ඒක යුතුයකමක් වටිනවා. මෙවැනි නවතම පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග